bestweb.lk අපි හැමෝම දන්නවා මේ bestweb.lk කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒකෙදී අපි අද කතා කරන්න යන්නේ මේ rate and review පද්ධතිය මගින් කොහොමද අපි මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ කොහොමද කියන එක සහ ඇයි මේක කරන්න කියන එක ඔබ දැනටමත් ඔබ දන්නවා. මේක කරන්නේ අපි ජනප්‍රිය වෙබ් අඩවිය තෝරා ගැනීම සඳහා තමයි මේ rate and review ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරන්න. එතකොට මේකෙදි මේක දෙවනි වතාවට ඒ කියන්නේ දෙවනි සාර්ථක වතාවට තමයි මේ අවුරුද්දේදී අපි best web තරඟාවලිය හරහා මේ ක්‍රියාන්විතය සිදු කරන්නේ. මේකෙදි අපි දැක්ක දෙයක් තමයි කලින් අපිට තිබ්බ සරල ඡන්ද ගණනය කිරීමකට වැඩිය සාධාරණ සමබර අගයීමක් කරන්න තමයි මේ ක්‍රියාවලිය අපි හඳුන්වා දුන්නේ. පසුගිය වසරේ ඉතා සාර්ථකව මේක ක්‍රියාත්මක වුණා. ඉතින් දෙවනි වරටත් අපි මේක ක්‍රියාත්මක කරනවා මේ අවුරුද්දේදී. මූලික පරීක්ෂා කිරීම අගයීම් වාර්තා දැනටමත් ඔබ අතට ලැබිලා ඇති. ඔබ අයදුම් කරලා තියෙන අයදුම් කරුවන්ට මේ අවස්ථාවේදී මොකද ඊළඟ ක්‍රියාන්විතය තමයි මේ රේටිං ක්‍රියාවලියට ඇතුළත් වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියට ඇතුළත් වෙන්න ඔබගේ අපි තරඟාවලිය මුල ඉඳන්ම අපි අනවුන්ස් කරනවා. අපි කියනවා වගේ ලාංඡනයත් ඉතාම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ඔබට මේ අවස්ථාවේදී ලැබිලා ඇති ටොප් වෙබ් ලාංඡනය ලැබිලා ඇති. මේක ඔබගේ වෙබ්සයිට් එකේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තැබීම අනිවාර්ය වෙනවා. කාලානුරූපීව මේ ලාංඡනය වෙනස් වෙනවා. එතකොට මේ rate and review කරන වෙලාවේදී මේ ලාංඡනය ඔබගේ වෙබ් අඩවියේදී ඔටෝමැටිකලි අපේ ඒ සිස්ටම් එක හරහා ඒ ලාංඡනය වෙනස් වෙලා තමයි ඔබට ඔබේ වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය කිරීමේ හැකියාව සඳහා rate and review කිරීමට සාමාන්‍ය මහ ජනතාවට ජෙනරල් පබ්ලික් එකට පුළුවන්කම ලැබෙන්නේ ඒ හරහා තමයි ලාංඡනය හරහා තමයි. ඉතින් ඒක ඉතාමත් වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ලාංඡනය ප්‍රදර්ශනය කර තැබීම ප්‍රේණිගත කිරීම එහෙම නැත්නම් මේ රේටිං ඇන්ඩ් රිවිව් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම ඕගොල්ලෝගේ හිතයිශීන්ට දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ දැනුවත් කිරීම කරන්නේ මේ වීඩියෝ හරහා දැනුවත් කිරීම කරන්නේ. ඕගොල්ලෝ කොහොමද ඔබගේ වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය බවට පත් කරන්නේ කොහොමද කියන එක. අපේ දැන් ඔබ ටොප් වෙබ් හරහා මේක ලයිස්තුගත වෙලා තියෙනවා නම් තේරිලා තියෙනවා නම් ෂෝට් ලිස්ට් වෙලා තියෙනවා නම් කාණ්ඩ අනුව ලයිස්තුගත කරන වෙබ් අඩවි වලට රේට් කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒ රේටිං එක වෙන අවස්ථාවේදී ඔබ දන්නවා කාලසටහනට බෙස්ට් වෙබ් ටයිම්ලයින් එක ඇතුළේදී ඔබට බලන්න පුළුවන් මේක කවද්ද සිද්ධ වෙන්නේ කියලා මම තව චුට්ටකින් කියන ඒ දිනම කවානු. එතකොට ඒ හරහා කෙනෙකුට වෙබ් අඩවියක් රේට් කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේදී කොහොමද මේ රේට් සහ රිවිව් කියන්නේ ක්‍රියාවලි දෙකක්. පළවෙනි අවස්ථාවේදී පරිශීලකයෙක්ට තමුන්ට පුළුවන් තමුන් කැමති වෙබ් අඩවියට ලකුණු මට්ටමක් ලබා දෙන්න. ඒ කියන්නේ 1 සිට 5 දක්වා අංකනයක් අපි රේටින් කියන එක අපි දන්නවා සාමාන්‍යයෙන් කොහොමද කරන්න කියලා ගොඩක් අය දන්නවා. ගොඩක් ප්‍රචලිත ක්‍රියාවලියක් මේක මුළු ලෝකයේදීම මේ අවස්ථාවේදී. ඉතින් එකේ ඔබේ වෙබ් අඩවිය ඔබ ඉතාමත් හොඳ වෙබ් අඩවියක් කියලා හිතනවා නම් එතකොට මේ පරිශීලකයෙක්ට පුළුවන් ලකුණු 5ක් ලබා දෙන්න පුළුවන්. ඒක ක්ලික් කිරීමක් පමණයි ක්ලික් කරනවා. එහෙම නැත්නම් මොබයිල් ඩිවයිස් එකක නම් ටච් කරනවා. ඒක ඒ විදිහට තමයි කළ හැක්කේ. එතකොට ඒ රේට් කරපු වෙබ් අඩවියක් සඳහා රිවිව් එකක් එහෙම නැත්නම් තමන්ගේ අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ අදහස පුළුවන් ඒ පරිශීලකයාට ප්‍රකාශ කරන්න පුළුවන්. සමහර වෙලාවට තමුන්ට තමුන්ගේ අදහස කියන්න පුළුවන්. මේ වෙබ් අඩවිය මම හිතුවටත් වැඩිය ගොඩක් හොඳ මට්ටමේ තියෙන දෙයක් මේක මම හරිම අගය කරන මම කැමතියි මේක අගය කිරීමකට ලක් කරන්න කියන එක කියන්න පුළුවන්. නමුත් සමහරවිට තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ තව මේ වගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරලා තිබුණා නම් හොඳයි කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සජෙෂන් එකක් දෙන්න පුළුවන්. එහෙම ඉතින් ඒක රිවිව් ක්‍රියාවලිය හරහා ඒක සිද්ධ කරන්න පුළුවන්. තමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒකට රේට් කිරීම අනිවාර්ය වෙනවා. රේට් කරාට පස්සේ තමයි රිවිව් එකක් එන්ටර් කරන්න හැකියාව ලැබෙන්නේ පරිශීලකයෙකුට. වෙබ් අඩවි රේට් ඇන්ඩ් රිවිව් කිරීමේදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලකුණු ලබා දෙද්දී එතන තියෙන තරු සලකුණු තියෙන්නේ. තරු 1 2 3 4 5 කියලා අපි අපිට වෙබ් අඩවියකට ලබා දෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එක කාණ්ඩයක් ඇතුළේදී අපි දිරිමත් කරනවා අපේ පරිශීලකයන්ව රේට් ඇන්ඩ් රිවිව් කිරීමේදී රේට් කිරීමේදී විශේෂයෙන් සහ රිවිව් කිරීමේදී තමුන් කැමති වෙබ් අඩවියට තමුන් රේටිං එක අපි ලබා දෙනවා. රේටිං ඇන්ඩ් රිවිව් එක ලබා දෙනවා. ඊට අමතරව තමුන් හිතනවා නම් ඒ කාණ්ඩයේ යටතේම තවත් තියෙන වෙබ් අඩවි හොඳ ඒවා තියෙනවා, ලස්සන ඒවා තියෙනවා, අපිට ඒ වගේ අගය කිරීමකට ලක් කර යුතු ඒවා තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ කාණ්ඩයේම
අනික් වෙබ් අඩවි සඳහා තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ රේට් කිරීම රිවිව් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට අපි එන්කරේජ් කරනවා එක වෙබ්සයිට් එකකට සීමා වෙන්නේ නැතුව අනිත් ඒවටත් තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියන එක අපි පරිශීලකයන්ට එන්කරේජ් කරනවා මේ අවස්ථාවේදී. හැබැයි අපි එක වෙබ්සයිට් එකකට රේට් රිවිව් කර හැක්කේ එක අවස්ථාවක් කියන එක මතක තියාගන්න. ඒ කාණ්ඩ යටතේ හැම එකටම කළ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ හරහා ජනප්‍රියම වෙබ් අඩවි සම්මානය සඳහා මේක මතක තියාගත යුතු දෙයක් තමයි රේට් ඇන්ඩ් රිවිව් සඳහා සුදුසුකමක් ලබන්න අවම සුදුසුකම් මට්ටමකුත් තියෙනවා මෙතනදී. ඉතින් එක වෙබ් අඩවියකට අවම වශයෙන් රේටිංස් 400ක් ලැබිය යුතුයි. 400 රේටිංස් තියෙන්න ඕන අපේ සිස්ටම් එක හරහා මෙයා එලිජිබල් වෙන්න ජනප්‍රිය වෙබ් අඩවිය සඳහා ඇගයීම් ලක් කරන්න අනිත් අයත් එක්ක කම්පීට් කරන්න එන්න අවම වශයෙන් රේටිං 400ක් ලැබිය යුතුයි. මේ රේට් ඇන්ඩ් රිවිව් අවම සුදුසුකම ලබන සයිට්ස් වෙබ් අඩවි අපි තෝරද්දී ජනප්‍රිය වෙබ් අඩවිය තෝරද්දී මෙතන ඉහළම සාමාන්‍ය ලකුණු ලබාගත්ත එහෙම නැත්නම් ඒ රේටිංස් වලින් ඉහළම සාමාන්‍ය ලකුණු ලබාගත්ත වෙබ් අඩවිය තමයි කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය බවට පත්වන්නේ. රේටිං ඇන්ඩ් රිවිව් ප්‍රකාශ කිරීමේදී අපිට තියෙනවා මේකේ කොටස් දෙකක් තියෙනවා. කාණ්ඩ දෙකක් කොටස් දෙකක් කිව්වොත් හරි මම නිවැරදි කියලා මම හිතනවා. එතකොට එතනදී රේටිං ಜಾති දෙකක් තියෙනවා. වෙරිෆයිඩ් රේටිං සහ ගෙස්ට් රේටිං කියලා. මේ වචන දෙකෙම ඔබට තේරෙනවා ඇති මොකක්ද මේ අපි කියන්න යන්නේ කියලා. තහවුරු කරන ලද පරිශීලකයෙක් සහ තහවුරු නොවෙච්ච පරිශීලකයෙක්. වෙරිෆයිඩ් කියලා කියන්නේ තහවුරු කරන ලද පරිශීලකයෙක්. පරිශීලකයාව අපට හඳුනා ගන්න පුළුවන්. ගෙස්ට් කෙනෙක් කියලා කියන්නේ ගෙස්ට්ගේ ඩීටේල්ස් අපි මුකුත් සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්නේ නැහැ. එතකොට ඒක ගෙස්ට් වෝටිං එකක් හැටියට එහෙම නැත්නම් ගෙස්ට් රේටිං එකක් හැටියට තමයි අපේ පද්ධතියේ සලකුණු වෙන්නේ. මේ ක්‍රමවේදයන් දෙකේදී වෙරිෆයිඩ් සහ ගෙස්ට් රේටිං දෙකේදී අපි කොහොමද මේක ගන්න කියලා අපි කිව්වොත් එහෙම ඉතින් අපි ගොඩාක් එන්කරේජ් කරනවා හැම පරිශීලකයෙක්ටම හැම රේට් කරන කෙනෙක්ටම වෙරිෆයිඩ් රේටිං එකක් දෙන්න කියලා. ඒ කියන්නේ ඔබව හඳුනාගෙන ඔබේ අනන්‍යතාවය හඳුනාගෙන OTP එකක් කරහා ඔබ හඳුනාගෙන රේටිං එක ඉදිරිපත් කරන්න කියලා. එතකොට තමයි ඒ අදාළ සියලුම ලකුණු ප්‍රමාණය කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ 1 2 3 4 5 කියලා තරු 5ක් ඔබට ලබා දෙන්න පුළුවන්. ලකුණු 5 හම්බ වෙනවා. ඒ 100%ක්ම ලකුණු ප්‍රමාණය ගණනය කිරීමට ලක්වන්නේ සිස්ටම් එක හරහා වෙරිෆයිඩ් රේටිං වල පමණයි කියන එක අපි මේ අවස්ථාවේදී කියන්න ඕන. එතකොට ගෙස්ට් කෙනෙක් හැටියට අපි වෙරිෆයි වෙන්නේ නැතුව ගෙස්ට් කෙනෙක් හැටියට රේටිං එකක් ඉදිරිපත් කරනවා නම් එතනදී පාෂල් මාක් එකක් තමයි සිස්ටම් එකෙන් ලැබෙන්නේ. එතකොට අපි හැම වෙලේම කියන්නේ තමුන් කැමති වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය බවට පත් කිරීමට පුළුවන් තරම් උපරිමයෙන්ම අපි එන්කරේජ් කරන්නේ වෙරිෆයිඩ් රේටිංස් ලබා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. එතකොට තව දෙයක් මෙතනදී මම කියන්න ඕන මේ රේටිංස් ලබා දෙද්දී අර මම කිව්වා අවම ලකුණු මට්ටමක් තියෙනවා කියලා. එතකොට තමුන් රේට් කරද්දී මේ අවම ලකුණු මට්ටම මම කිව්වා රේටිංස් 400ක් අපිට තියෙන්න ඕන මේකට සුදුසුකම් ලබන්න නම් කියලා. එතකොට එක් අදාළ වෙබ් අඩවිය රේටිංස් 400 සීමාව පහු කරාට පස්සේ ඒකේ සාරාංශයක් එතනම දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙතනදී මේකේ ඇප්ලිකන්ට්ටත් බලන්න පුළුවන් තමුන්ගේ වෙබ් අඩවියට රේටිංස් 400ක් හම්බෙලාද කියන එක. එතකොට 400 හම්බුනාට පස්සේ තමයි සාරාංශයක් එතන පෙන්නනවා. තමුන්ට කොහොමද රේට් වෙලා තියෙන්නේ සාමාන්‍ය යගේ එතන පෙන්නනවා. සහ රිවිව් කරලා තියෙනවද රිවිව්ස් පෙන්වන්නේ නැහැ. රේටිං එකේ සාරාංශය දැනගන්න පුළුවන්. රිවිව් ක්‍රියාවලිය ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපි කියන්න ඕන දේ තමයි ඉස්සෙල්ලා මම කිව්වා වගේ රිවිව් කරපුවම 1 2 3 4 5 කියලා තරු ලබා දුන්නාන් පස්සේ තමයි රිවිව් එක දෙන්න පුළුවන් වෙන්නේ. ඒ රිවිව් එක ඒක ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සබ්මිට් කරාට පස්සේ ඒක වෙන කාටවත් හෝ තමුන්ටවත් ඒක පෙන්වන්නේ නැහැ. මේකේ වෙන්නේ ඒක ඉදිරිපත් වෙන්නේ ඒ රිවිව් එක අපි ලබා දෙනවා වෙබ් අඩවියේ හිමිකරුට සහ විනිශ්චය මණ්ඩලයට අපි ලබා දෙනවා. ඒ විනිශ්චය කරන්න සහ ගොඩක් වෙලාවට ඒක අපේ පරමාර්ථය ඇවිල්ලා වෙබ් අඩවි හිමිකරුට ඒක ලබා දීමෙන් කරන්නේ ඔබගේ වටිනා අදහසට අගයක් ලබා දීලා ඒ හිමිකරුට පුළුවන් ඒකේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගන්න ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා නම් ඒ වගේ මේක අඩුපාඩු විතරක් නෙමෙයි ඉතින් අගය කිරීම කරනවා අගය කිරීමක් කරන්න පුළුවන්. එතකොට සතුටු වෙයි මේ වෙබ් අඩවි නිර්මාණකරු හෝ සතුටු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සහ ගොඩක්ම
ස්ටෑන්ඩර්ඩයිස් කරන්න තමයි අපි මේ තරඟාවලිය හරහා අපි බලන්නේ වෙබ් අඩවිවල ගුණාත්මක භාවය ඉහළ නංවන්න තමයි. එතකොට විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන් වෙබ් අඩවි සම්බන්ධයෙන්. එතකොට තමුන්ගේ අදහස ප්‍රකාශ කරපුවාම ඒක ඉම්ප්‍රූව්මන්ට්ස් කරලා ඒක වැදගත් වෙනවා ඒ රිවිව් කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මෙතනදී අපි එම්ෆසයිස් කරන්නේ මේ රිවිව් එක අපි වෙබ් අඩවි නිර්මාණකරුට, වෙබ් අඩවියේ හිමිකරුට සහ විනිශ්චය මණ්ඩලයට පමණයි යොමු කරන්නේ කියන එක. අපි බලමු මේ රේට් ඇන්ඩ් රිවිව් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කොහොමද කියලා. මේක ඔබට තිරේ දිස් වෙනවා වගේ මේකේ ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම දෙකකින් මේතනට පිවිසෙන්න පුළුවන්. එකක් තමයි bestweb.lk කියන වෙබ් අඩවියට ගියාම ඒකේ අදාළ කාලයේදී රේට් කියන බැනර් එක ඩිස්ප්ලේ වෙලා තිනවා. අපේ මේන් බැනර් එකේ රේටින් කියන එක තියෙනවා. එතනින් ක්ලික් කරපුවාමත් යන්න පුළුවන් එක විදිහකට. එහෙම නැත්නම් ඔබට ඩිරෙක්ට්ලි මතක තියාගැනීමේ හැකියාවක් තියෙනවා නම් rate.bestweb.lk කියන ඩිරෙක්ට් පේජ් එකට යන්නත් පුළුවන්. ගිහිල්ලා රේටින් ක්‍රියාවලිය සිද්ධ කරන්න. එතකොට අපි එතන ගිහිල්ලා ඒ පේජ් එක තිරේ ඩිස් වුණාට පස්සේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වෙරිෆයිඩ් රේටින් එකක් හෝ ගෙස්ට් රේටින් එකක් දීමේ හැකියාව තියෙනවා. එතනම ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන් යන්න පුළුවන්. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ හැමෝගෙම වෙරිෆයිඩ් රේටින් එකක් දෙන්න. එතකොට තමයි අර මම මුලින් කිව්වා වගේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බෙන්න නිසා ඔබේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි පුළුවන් තරම් අපි එන්කරේජ් කරන්නේ පරිශීලකයන්ට. වෙරිෆයිඩ් රේටින් එකක් කියලා ඔයගොල්ලෝ සිලෙක්ට් කරපුවාම මේ තිරේ තිබ්බා වගේ ඒ බටන් එක ප්‍රෙස් කරලා ඔයගොල්ලෝ යනවා අපේ මේ ලෑන්ඩින් පේජ් එකට යනවා. එතකොට එතන තියෙන හැටියට ඒක ලොගින් වෙන්න තියෙන. එතකොට මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. අපි ඔබට දැනටත් අපගේ සිස්ටම් එකේ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් සයින් ඉන් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා සයින් ඉන් වීමේ හැකියාව තියෙනවා. මොකද එතකොට ඔබ දැනට ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත්ත පරිශීලකයෙක්. අපේ සිස්ටම් එකේ ප්‍රොෆයිල් එකක් ඔබට තිබෙනවා. ඔබට සිස්ටම් එකේ ප්‍රොෆයිල් එකක් නැතිනම් ඔබ සයින් අප් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔබගේ විස්තර ඉදිරිපත් කරලා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතුයි. ඉතින් එතනදී සයින් අප් ඔප්ෂන් එකයි සයින් ඉන් ඔප්ෂන් එක ඔබට ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් සයින් ඉන් එකෙන් ගිහලා කෙලින්ම යන්න පුළුවන්. ලොගින් වෙලා සිස්ටම් එක හරහා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඔබට සිස්ටම් එක සයින් අප් වෙලා යන්න අවශ්‍යයි ඔබට ප්‍රොෆයිල් එකක් නැතිනම්. එතනින් ඉදිරියට යද්දී අපි ඒ විස්තර ටික දාලා ඊළඟ පියවරට යද්දී කොතනටද ඔබ පිවිසෙන්නේ? දැන් මේ තිරේ දිස් වෙනවා වගේ ඔබ කෙලින්ම යනවා රේටින් ඇන්ඩ් රිවිව් කියන පේජ් එකට තමයි යවෙන්නේ. එතකොට එතනදී ඔබ කැමති කලින් කිව්වා වගේ ඔබ කැමති කැටගරි එක අපි ඉතින් හැමෝටම අපි එන්කරේජ් කරනවා, අපි ඉල්ලා සිටිනවා හැම කැටගරි එකකම සුදුසු දේවල් තියෙනවා නම් අගය කිරීම කළ යුතු තැන් තියෙනවා නම් ඒවට ගිහිල්ලා ඔබගේ රේටින් එක ලබා දෙන්න කියලා, රිවිව් එක ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන්. මම මේ අවෝඩ් කැටගරීස් තැනට ආපුහම රේට් ඇන්ඩ් රිවිව් කරන තැනට ආපුහම පොඩ්ඩක් අපි කිව්වොත් මෙහෙම එන්නේ කොහොමද කියලා. මෙතන අවෝඩ් කැටගරීස් ටික සියලු මේ තිරේ දිස් වෙනවා වගේ සියලුම කැටගරීස් ටික ඩිස්ප්ලේ වෙනවා. අපිට කාණ්ඩ 24ක් තියෙනවා මේ වර්ෂයේදී. ඒ කාණ්ඩ 24ම මෙහෙම තිරේ දිස් වෙනවා. එතකොට ඔබ කැමති කාණ්ඩය උඩ අපි ක්ලික් කරොත් එතකොට තමයි ඊළඟ ඒ වෙබ්සයිට්ස් ටික, ඒ කාණ්ඩයේ යටතේ තියෙන වෙබ්සයිට්ස් ටික ඔබට තිරේ දිස් වෙනවා. මේ තිරේ දිස් වෙන ආකාරයට මේ අපි සාම්පල් පේජස් දාලා තියෙන්නේ. ඒ වගේ දිස් වෙනවා. එතකොට ඔබ කැමති වෙබ් අඩවියට ඔබ රේට් ඇන්ඩ් රිවිව් කරන්න යනවා නම් ඔබ කැමති වෙබ් අඩවිය උඩ ක්ලික් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ ජංගම දුරකථනයක් හෝ මොබයිල් ඩිවයිස් එකක් නම් පාවිච්චි කරන ඒක ටච් කරපුවාම අපි කියනවා pop up window එකක් කියලා. පොඩි pop up window එකක් එනවා. මෙන්න මේ වගේ මේ තිරේ දිස් වෙන වගේ පොඩි pop up එකක් එනවා. එතකොට ඒකේ උඩ ඔබට රේට් කරන්න තරු 5ක සලකුණු තියෙනවා. එතකොට ඔබ තරු 1 2 3 4 5 කියන රේටින් සිස්ටම් එකනේ රේට් කරොත් පමණයි ඔබට පල්ලෙහින් ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ බොක්ස් එකේදී ඔබට අවශ්‍ය අදහස ප්‍රකාශ කිරීමේ, කියන්නේ රිවිව් එක ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒක රිවිව් කළා පොඩි වෙරිෆිකේෂන් එකක් තියෙනවා එතන කරන්න. සමහරවිට එතන ඒ අපේ වෙනවා. එතකොට ඒ කැප්චා එක එනේබල් කරලා සබ්මිට් කරන්නයි තියෙන්නේ ඔබගේ රේටින් ආ රිවිව් එක. එතකොට ඒක සබ්මිට් කරාට පස්සේ අපි සිස්ටම් එකට ලබා දුන්නට පස්සේ මම අර කලින් කිව්වා වගේ ඊට පස්සේ සමරි එකක් ඩිස්ප්ලේ කරයි ඕගොල්ලොන්ට. අර අපි කිව්ව මිනිමම් ත්‍රෙෂ්හෝල්ඩ් එකක් තියෙනවා. මිනිමම් අගයක් අවම ලකුණු සංඛ්‍යාවක් රීච් කරපු වෙබ්සයිට් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ මම කිව්වා 400 සීමාවක් තියෙනවා. අවම රේටින්ග්ස් 400ක් තියෙන්න ඕන. ඒ 400 රීච් කරලා තියෙනවා නම් ඔබට ඒ ඊළඟ ස්ටෙප් එකේදී සමරි එක
ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ දෙවෙනි ක්‍රමයට ගියොත් එහෙම ගෙස්ට් රිවිව් එකක් කියලා ඔබ ක්ලික් කරලා ගියොත් එහෙම ඔබ කෙලින්ම යන්නේ රේටිං රිවිව් පේජ් එකට යනවා. එතකොට ඔබගේ අනන්‍යතාවයේ තහවුරු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ආපහු අපි කියනවා මෙතනදී ඔබ ලබා දෙන ලකුණු පාෂලි තමයි රෙකග්නයිස් කරන්නේ සිස්ටම් එක හරහා. ඒකට අපි සෙට් කරලා තියෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා, යම්කිසි සමීකරණ ෆෝමියුලා සෙට් කරලා තියෙන. ඉතින් එතකොට මෙතනට ගියාට පස්සේ මේකෙදි ඔබට අර සුපුරුදු විදිහටම ඔබ කැමති කාණ්ඩය යටතේ ඔබට කැමති වෙබ්සයිට් වලට මනාපේ ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා, රේට් කිරීමේ හැකියාව තියෙනවා සහ රේට් කරාට පස්සේ රිවිව් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අවසාන වශයෙන් අපි හැමෝටම ආරාධනා කරනවා මේ තරංගාවලියේ bestweb.lk අපේ තරංගාවලියේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රියාවලියක් මේක. රේට් කරලා රේටිං රේට් ඇන්ඩ් රිවිව් කරලා ඔබගේ වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය බවට තෝරා ගන්න කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් තරම් අපි ජෙනරල් පබ්ලික් එක එන්කරේජ් කරනවා. අපි පරිශීලකයන්ට ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න කියලා. මේකෙදි වැදගත් වෙන්නේ 2026 ජූනි මාසේ 23 වෙනිදා ඉඳන් 30 වෙනිදා දක්වා තමයි මේ රේට් ඇන්ඩ් රිවිව් පීරියඩ් එක තියෙන්නේ. 2026 ඒක මේ අවසරේ ජූනි මාසේ 23 වෙනිදා ඉඳන් 30 වෙනිදා දක්වා පමණයි මේක පැවැත්වෙන්නේ. එතකොට 30 වෙනිදාට කලින් හැමෝම රේට් කරලා තමන්ගේ වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය බවට පත් කරන්න සහයෝගය දක්වන්න. වැඩි විස්තර තියෙනවා ඔබ අපි හැමෝම දන්නවා වගේ bestweb.lk කියන වෙබ් අඩවියට පිවිසිලා වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා.